අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වෙලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරේ නැත්තේ මොකද? ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය උනේ ඇයි? වැඩ ලෝකයට අවශ්‍ය තාක්ෂණ ශිල්පෙන් බිහි වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්වොලිටි එකක් තියෙන්නත් ඕනේ මිනිහගේ. සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන්න. එතකොට මේ දෙකම කඩා ගන්න ඉඩ දුන්නේ නැහැ මේ රටේ විපක්ෂය වාමාංශික දේශපාලනය. ජවිපේ තමයි මේකේ ලොකුම හානිය කරන්නේ 80 දශකයෙන් පස්සේ. ඔවුන් අවුරුදු 40ක් විතර දැන් වමේ මතවාදී දෘෂ්ටිවාදී අල්ලන් ඉන්න. මොකද කොමියුනිස්ට් පක්ෂය නම්මනම් සම සමාජ පක්ෂය ඒවා දැන් ඇත්තටම මැරලානේ. ඒවා පොඩි පක්ෂ. ජවිපේ තමයි ග්‍රාමීය තරුණයාගේ මතවාදය හෝල් කරගෙන ඉන්නේ. ඒතර ඔවුන් දීපු මතය තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආවොත් පාරට බහිනවා. මමත් පාරට පස්සේ 2004 තාරහරට වාර්තාවට විරුද්ධව කියවලා නැහැ. හොඳේ. දුවින්දය තමයි නායකත්වය දුන්නේ. අපිත් ගියා ත්‍රිමාවෙනුර පාර කියලා. ඉතින් මම කියන්නේ මේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියනවනේ. හොඳයි. පොඩ්ඩක් හිතන්න අර ඉතිහාසය වගේ දේවල් වලට එකපාරට ඒවා සිලෙක්ටිව් කරන්න එපා. ඒවා ඕන. මොකද අපේ රට මහලු රටක්. පාර ඕල්ඩ් කන්ට්‍රි එකක්. අපිට ඉතිහාසය දැනගන්න වෙනවා. නැත්නම් ලොකු ප්‍රශ්නයක් එනවා ඉස්සරහට. ඒ ඉතිහාසයේ සිවිල් වටිනකම් ඕන මිනිස්සෙක් විදියට. බේස් එකට. හැබැයි වැඩ ලෝකයට අවශ්‍ය දැනුම අවශ්‍ය වෙනවා. මේක ඉල්ලන කියන්නේ ඉල්ලුමට තමයි දැන් කියන්නේ එළියට එන උපාධිධාරියා හෝ තාක්ෂණික ශිල්පියා කියන්නේ විශ්වවිද්‍යාලයෙන් හෝ පාසලෙන් ඔහුට රස්සාවක් තියෙන්න බෑ. ඒ රස්සාව බිහි කරන්න ඕන කොහොමද ආර්ථික ප්‍රසාරණය කරලා. ඉතින් මේ දෙක ගලප ගන්න ඕන. මේක ගලපන්න උත්සාහ කරේ මේ දක්ෂිණාංශික ආණ්ඩුව. හැබැයි ඒ ආණ්ඩුවට ඒව කරන්න දුන්නේ නැහැ. ඒව මද වශයෙන් තමයි වෙලා තියෙන්නේ. හැබැයි කරලා තියෙනවා. විද්‍යාපීඨ හදලා තියෙනවා. දන්නවනේ ඉතින්. හරි.